ඉතින් සුබ දවසක් ඔයාලා සියලු දෙනාටම. අද විශේෂ දවසක් අපේ ෆාම් එකේ. ඉතින් මේ ඉන්නේ මගේ එක් සතෙක්. ඉතින් මෙයාට ඊයේ රෑ 10ට විතර AI කිරීමට සුදුසු වටපිටාවක් එයාගේ සැලසිලා තිබුණා. එයාගේ යම් සුදුවට ශ්‍රාවයක් වගේ මේ මොනවා. ඉතින් අපි පැය 24ක් ඇතුළත අනිවාර්යයෙන්ම AI කරන්න ඕනේ. දැන් මං පසු වෛද්‍යකාරයාට දැනුම් දීලා ඉතින් ඒ පසු වෛද්‍ය නිලධාරීනුත් එනකම් මං ඉන්නේ. ඉතින් මෙයා අද මං AI කරන්න තමයි හිතන් ඉන්නේ. දැන් තව සුළු මොහොතකින් අපි අනිවාර්යයෙන්ම මෙයාව AI කරනවා. මොකද සත්තු ගැන හොඳට නිරීක්ෂණය කරද්දී එයාලා දිහා හැම තිස්සෙම බලාගෙන ඉන්නකොට අපිට එයාලගේ වෙනස්කම් සහ එයාලගේ ගැප් ගැනීමට අවශ්‍ය ඒ පරිසරයේ සැකසෙන බව අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ලෙඩ රෝගයක් වුණත් හැම දෙයක්ම අපිට දැනගන්න පුළුවන් සත්තු පිළිබඳ අවධානයෙන් ඉන්නකොට. ඉතින් අද මගේ මේ සතා AI කරන්න තමයි හදන්නේ. ඉතින් දැන් ඔයාලා මේ දකින්නේ අපේ සතා AI කරන අවස්ථාව. ඉතින් ඒ පසු වෛද්‍ය නිලධාරිතුමියක් ඇවිල්ලා ඉන්නවා. ඉතින් එයා සතා පරීක්ෂා කරලා මේ AI කරන අවස්ථාව තමයි ඔයාලා මේ දකින්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි AI එක සිද්ධ කරන්නේ. මේ මොකද සතාව අපි මුලින්ම හොඳින් බැඳ ගන්න ඕනේ. ඒ කියන්නේ හොඳින් බැඳගත්තේ නැත්නම් සතාගේ කකුල් දෙකත් ඒ වගේම බෙල්ලත් හොඳට කණු දෙකක අපි නම් මේ බැඳලා තින්නේ ගව ගාලෙම තමයි. ඉතින් හොඳට තද කරලා සතාට අපහසුයක් නොවන විදිහට දඟලන්නේ නැති විදිහට මේ ආකාරයට බැඳගත්තට පස්සේ අපිට මේ AI කරන එක ඒ නිලධාරිතුමියටත් සතාටත් අපි සියලු දෙනාටම පහසුවක් වෙනවා. ඒ කරන ඒ විදිහට බැඳලා පස්සේ ඉතින් මේ අපිට පෑ කොහමද ඊයේ රාත්‍රී 10ට විතර තමයි මෙයාගේ මෙහෙම AI ලක්ෂණ පහළ වුණේ. ඉතින් දැන් අපි AI කරනවා. මොකද පෑ 24ක් යන්න කලින් මෙයාව AI කරන්න ඕනේ. ඒ නිසා ඉතින් ඔයාලා මේ දකින්නේ ඒ අවස්ථාව. ඉතින් මේ විදිහට තමයි අපි මෙයාව AI කරන්නේ. මොකද එයාට නිතරම මේක මේ ඇති වෙන්නේ නැති නිසා. ඒ කියන්නේ මේ සතාගේ මේ වගේ ලක්ෂණ නිතරම අපිට දකින්නට ලැබෙන්නේ නැති නිසා ඒ දැක්කට පස්සේ අපි අනිවාර්යයෙන්ම එයාට මේ දෙක කරන්න ඕනේ. මොකද දවස් 21කින් 21කට මේ සත්තුන්ට මෙහෙම තිබුණත් සමහර විට නැති වෙන්න පුළුවන්. ඒ නිසා ආපු මුල් දවසේම අපි දැකපු මුලින්ම ඒ දේ කරන එක තමයි උචිත. මොකද හේතුව දැන් අපි මේ සතාගේ මෙයා දාපු පැටියා දැන් මාස 3ක් 4ක් කිට්ටු වෙන්න එනවා. එතකොට ඒ නිසා මෙයාව දාන එක තමයි ඉතාමත් මේ කියන්නේ මේ අවස්ථාවේදී මේ AI කරන එක ඉතාමත් සුදුසුයි. මොකද මේ එහෙම කිරීම ගොඩාක් අපේ ගවගාලට වගේම අපේ ව්‍යාපාර වලටත් මේ ගොඩක් ඉවහල් වෙනවා. ඉතින් මේ නිලධාරිතුමිය ගොඩක් කියපු දේවල් තමයි මේ AI එකෙන් පස්සේ මේ සතාව ගොඩක් සිසිල් තැන්වල ඒ කියන්නේ හෙවණක වගේ බඳින්න කියන එක. මොකද මේ හීට් එකක් දෙකින් මෙහෙට මේ අනුරාධපුර පැත්තට මේ පායන මේ පෑවුමක් දෙකින් ඊටමත් හීට් එක වැඩි. ඒ කියන්නේ රස්නේ වැඩි. ඒ නිසා මෙයාව නාවන්න කිව්වා අපිට. ඉතින් නාවලා බෙල්ලා මෙයාව සතියක් විතර යනකම් හෙවණක බඳින්න කියලා තමයි කියලා තින්නේ.